පොරොවේ. මගේ ගෞරවනීය ආරාධනාවෙන් මගේ ප්‍රත්‍යක්ෂ සුන්දරත්වය නරඹන්නට ආපු මගේ මිත්‍රයනි හැම කෙනෙකුටම වේවෙන ස්තුතියි. ධනේෂ් කුමාර ජිරෝනි. නොබේ අපි නුඹට ස්තුතිවත් වෙන්න ඕන. මේ වගේ සුන්දර ප්‍රත්‍යක්ෂ සුන්දරත්වය නරඹන්නට ආරාධනා කළාට අපි නුඹට ස්තුතිවත් වෙන්න ඕන. මගේ මිත්‍රයනි මම වලට උදෑසන මගේ මාලිගාවට පැමිණෙන්න කියලා ආරාධනා කළා. මගේ ගෞරවනීය ආරාධනා පිළිගෙන ඔයාලා මගේ පත්‍යන්තර මගේ රාජමැදුරට ගමන් කළා. ඒ විතරක් නොවේ. අවරගෙන් හිරු බැසිනකන් කියලා මම මේ සංචාරය නිරත වෙනවා කියලා මම ඔයාලට යෝජනා කළා. ඒත් මගේ මිත්‍රෝනි මට සිදු වෙනවා මේ සංචාරය මෙතනින් නතර කරන්න. කලිස්ට නතර කරන්න. ඉතින් මේ හිතුවක්කාර වෙලා. ඔයා අපිට ආරාධනා කළේ උදෑසනින් ඔයාගේ මාලිගාවට පැමිණෙන්න. අවරගෙන් හිරු බැසී යනකන් ඔයා මේ සංචාරය නිරත වෙනවා කියලායි. කිව්වද මේ එකවරම මේ සංචාරය අතරමඟ නතර කරන්න. අහන්න මගේ මිත්‍රයා. වෙනදා වගේ නොවේ. මගේ සිතට ගතට බොහෝම වෙහසක් දැනෙනවා. ඒක නිසා ඔන්න මම තීරණය කළා මේ සංසාරේ අතරමඟ නතර කරලා නොබලට නොබේ ප්‍රත්‍යන්ත විතර ගමන් කරන්නට අවසර ලබා දෙන්න. අනිස්කේ. එසේ නොවේ. ඔබ මේ විදිහට හිතුවක් කාර්ය වෙලා කටයුතු කරනකොට මේ පිළිබඳව මගේ හදවතේ දැනෙන්නේ පුදුමාකාර වේදනාවක්. අත්‍යන්තව වංශකාර රාජකමරු රාශියක් ඔය සමග මේ සංචාරයට නිරත වෙන්නට අත්හැරගෙන සිටියා. ඒත් මේ හැම කෙනෙක්ම මේ සංචාරය ප්‍රතික්ෂේප කළා දන්නවද? ඒ නිසා තමයි මම මගේ පාත්‍යන්ත සේවය කරන්නේ. මගේ සේවක පිරිසක් අරගෙන ඔයාගේ සංචාරය කරසඳ එකතු වුණා. මොකද එහෙම කෙනෙක්ම ඔයාව ප්‍රතික්ෂේප කරනවා. කුමාර් මා පාත්‍යන්ත මගේ රාජවරු නැවතිවරු මා ප්‍රතික්ෂේප කරනවා. කිම එනම් කාරණාවක් දෙයට. හරිස්කෝ ඒ අය ඔයාට පිළිතුරු ලබා දෙන්න දුන්නාට මම පිළිතුරු ලබා දෙන්නම්. ඊට හේතුව තමයි හැම කෙනෙක්ම ඔයාට චෝදනා කරනවා. ඔයාගේ පල්තන්දේ හැම කෙනෙක්ම චෝදනා කරන්නේ ඔයා මහා සල්ලාල මහරජ කෙනෙක් කියලා. විශේෂයෙන්ම ඔයා නිසා මේ කාන්තාවන්ට ඔයාගෙන් බොහොම හිරිහැර සිදු වෙනවා කියලා හැම කෙනෙක්ම චෝදනා කරනවා. කොමා කියන්නේ? මගේ පල්තන්දේ මගේ ප්‍රජාව මට චෝදනා කරනවා. එහෙමයි දැනෙස් කියන්නේ. ඔයා මහා කාමාතුර මහරජෙක් කියලා හැම කෙනෙක්ම චෝදනා කරනවා. කොමා මගේ ප්‍රත්‍යන්ත ප්‍රජාව මට චෝදනා කරන්නේ මම මහා කාමාතුර මහරජෙක් කෙනෙක් කියලායි. එහෙමයි දැනෙස් කියන්නේ. කල්යාණ මිත්‍ර කෙනෙක් ඔයාට මම අවවාදයක් කරන්නම්. වෙනදා මේ වගේ සංචාරයක් පවත්වනකොට ඔයාගේ කල්යාණ මිත්‍රයන් කී දෙනෙක් නම් ඔයා සමග අත්හැරපැත්තට සිටිනවාද? ඒ හැම කෙනෙක්ම මේ සංචාරය ප්‍රතික්ෂේප කළා තියෙනවද? ඒ ඔයාගේ නොබිලකම් නිසායි. ඒක නිසා මට තියාගන්න දැනෙස් කියන්නේ. ඔයාගේ පීරජ්ජුන්ගේ ආభాෂයෙන් ගන්න ලැබුණු මේ දායාදේ ගෞරවණීය භුක්ති විඳින්නේ. ප්‍රජාවට බොහොම සුවදශීලී වෙන්නේ. එයාට හිංසා කිරීමෙන් වළකින්නේ. කුමාර්ද මේ කියන්නේ? මම මහා කාමාතුර මහරජෙක් කියනවා. මම නිසා මගේ ප්‍රත්‍යන්තේ කාන්තාවට බොහොම හිරිහැරයිලු. මම විශ්වාස කරන්නේ නැහැ වක්. හරිස්කේ. සමස්තසර පුඩාටම දක්ෂණා විබඳුණු වීර්යව සිටින හැමදාම මට මතකයි. ඒ මතක නිසා මම ඔයාට මේ තරම් අවවාද කරන්නේ. ඔය හැම දෙයක්ම නවත්තලා දැහැමින් සෙමින් මේ රාජ්‍ය පරිපාලනය කරන්න උත්සාහ කරන්නේ. එහෙම නැති වුණොත් ඔයාට මේ පත්‍යන්ත බව අහිමි වෙන්නේ කියලාද? අදවතට බොහොම වේදනාකාරීව දැනුණා ඒ හැම වදනක්ම. මේ සංචාරය මෙතනින් මම නතර කළා. දැන් ඉතින් තමුන්ලගේ පත්‍යන්ත වල පිටත් වෙන්න. එහෙමයි දැනෙස් කියන්නේ. අපි කැමති අපි පත්‍යන්ත පිටත් කරන්නේ. ඒත් අවසාන මතාවට ආයෙත් මේ නෝගේ කරන්නේ. ඔයාට ලැබුණු මේ භුක්තිය දැහැමින් සිහින් භුක්ති විඳින්නේ. ගෞරවාන්විතව රාජධානි වරදාන වර ප්‍රසාද භුක්ති විඳින්නේ. එහෙම නැතුණු තෝරන මේ හැම දෙයක් පහින් වේවි. අවසරයි. අපි පිටත් වෙන අපේ පන්තියට. එහෙමයි. යහපති. දේව අසුනත් මේ අය මට චෝදනා කරන දේවල් මම මහා කාමාතුර රජේ කියලා මට චෝදනා කරනවා. කවුද එහෙම මට චෝදනා කරන්නේ? ගිහින් හොයලා බලනවා. කවුරු හරි මගේ රට වැසියෙක් මගේ කෙනෙක් මට එහෙම චෝදනා කරනවා නම් ඊ හැම කෙනාටම දිව ඇදලා කපන්නට ඕන. ගිහින් හොයලා බලනවා. මොකද කිව්වේ අපේ මහරජතුමා කාමාතුරෙක් කියලා කියපු එකෙක් ඉන්නවනම් එවුන්ගේ දිව අදිනවා. කියපු එකෙක් ඉන්නවනම් දාපියෝ දිව ඈ.
දිව දාපියව කිය එකක් ඉන්නද මේ කිව්වනම් දිව දාපියව උට දිව නෑ දාපියව මොකද කිව්වේ ඈ මම උට දිව නෑ මේ අන ලැබුණේ දිව දාපියව කවුරු හරි සිද්ධාන්ත මට විරුද්ධව චෝදනා කරනවා හැබැයි තොපිට අන දුන්න වෙලාවේ දාන්න නැතුව අවුමුළු අත්තේ දිව දාලා අහුවෙන්න පතෝ ඈ ඔය ගණන ඔය මොකක්ද මකාදේව කවුරු හරි සිද්ධාන්ත මට විරුද්ධව චෝදනා කරනවා නෑ ඔක්කොම බයයි දිව කපයි කියලා බයයි ඔබ වන්දේ නමුත් මකාදේව ඒවද ඒ අය මට එහෙම චෝදනා කරනවා නම් එහි වරදකුත් නෑ මන් දන්නවනේ ඔබ වන්දේගේ එන්නකො දන්නවද කිව්වද මම මේ සංසාරේ අතරමඟ නතර කළේ කිනම් කාරණාවක් නිසාද කියලා මකාදේව මතකද මීට යොදුන් ගණනාවක් දුරින් අපි පසු කරාගෙන ආවේ අර රන්මන් ගෙත්තියාය අරලා බිමට පර වෙලා තිබ්බේ ගෙත්තියාය ලොකු ගෙත්තියාය මතකයි මම දැක්කා අන්නේ රන්මන් ගෙත්තියාය පසු කරාගෙන එනකොට මේ මාර්ගයේ අසල තිබුණ මහා විශාල සීමල වෘක්ෂය දුටුවාද අර පල්ල මෙහෙම පාත්තලා තිබ්බේ දිගට පල්ල තිබ්බේ ඕ ලොකු රියවල දැක්ක මේ සීමල වෘක්ෂයේ අසලින් තිබුණ හිඳු කඩුල්ල ඒ හිඳු කඩුල්ල අභියස තිබුණ පුංචි අතු පැල්පත තා දුටුවාද එහෙමයි මන්දුට අර ඇතුළට වෙන්න තිබ්බේ අතු පැල්පත දුටුවහනම් ඒ සීත වල්ද මිදුල අමදමින් සිටියේ ඒ සුන්දර යුවතිය තා දුටුවාද ඒ සුන්දර යුවතිය මා නිත ගැටුණු මොහොතකයි මා තීරණය කළේ මේ වැඩකට නැති සංචාරයෙන් කුමක්ද තිබෙන ඵලය ඒ සංචාරය අතරමඟ නතර කරන්න මම තීරණය කළේ මොදී දේවයන්වන්ද මේ ශ්වේත වර්ණ මිදුල අමතමින් හිටපු ඒ කාන්තාව දැක්කවම ඔබ වහන්සේට කියන්න මට හිතුණු දේවල් හැමල මොනවද බඩේ හිතුනේ ඔබ වහන්සේට කියන්න මට හිතුණා ඒ මිදුල අමතමින් හිටපු ඒ කාන්තාවගේ අර සිව්මැලි ගෑතට හිටුණු ඒ ඉදල මං වුණා නම් කියලා හොඩය ඉදල තිබ්‍යා මිදුලවත් වෙන්න හැකියාවක් තිබෙනවද නෑ පායට පෑගෙන තූවිල්ලක් උනත් කවන්න පයේ හරි ගෑවෙනවනේ අප්පා ආසයි සේදේ උඹම කියනකොට මතක් වෙනවා අපෝරු කියමනක් තිබෙනවා ඔබ අහලා තිබෙනවද මේක මගුල් සක්වල කියලා අර තව ගමේ කතාවක් තියෙනවා ගමේ කතාවක් දත් ඇති කලටලු මස් කන්න ඕන කොමක් ඔව් දත් තියෙන කාලටලු මස් කන්න ඕන නැත්තම් ඔය මේ මෙව්වා වයකට ගිහිල්ලා අර හක්කේ මේ හක්කට තද බරබර කාලා මෙව්වා තුවාල කරගන්නට වැඩිය හක්ක හයිය තියෙන වෙලාවේ මස් කන්න ඕන ආවියට මගේ සමීපයෙන් ඉන්න ඔබට හැම දෙයක්ම වැටහෙනවා ඒ සුන්දර යුවතිය දුටු මොහොතේ මම තීරණය කළා මගේ සංසාරය අතරමඟ නතර කළා ඒ සුන්දර යුවතියගේ නිවහනට මම මොහොතකට ළඟා වෙන්න ඕන කියලායි දේවයන් වහන්සේ ඔබ වහන්සේ ඒ යුවතිය මුණ ගැහෙන්න යන්න ඔබ වහන්සේ ඔක්කොම දැක්කා ඒ යුවතියක් දැක්කා ඒ මිදුලක් දැක්කා ඔක්කොම දැක්කා දකින්න ඕන එක දැකලා නෑනේ වක්‍රමාන නොදැක්කේ දේවයන් වහන්සේ මහරජුනේ මම පවසමි කරුණක් වැලක තිබුණා පොඩි කොටු සරමක් වහන්සේ මිදුල වැලේ තිබ්බ කොටු සරම දැක්කේ නැද්ද මොකක්ද කියන්නේ ඒ කියන්නේ දේවයන් වහන්සේ ඒ මිදුල වැලේ සරමක් තිබ්බා කියන්නේ එක්කෝ හිටපු කාන්තාවගේ පියාණන් මේ ගෙදර ඉන්නවා එහෙම නැත්නම් ඒ විවාහ වෙච්ච ස්වාමියා ඉන්නවා එහෙම නැත්නම් දෙන්තුරාදා ඉපදිච්ච සහෝදරයා ඉන්නවා ඒ ගෙදර ඔව් යන්න බෑ ඉතින් ඔය කවුරු හිටියත් අමතක වුණාද මම මේ රටේ මහරජු කියලා යන්න දෙන්න හැටියට මට බෑ මේ මහරජු පැමිණෙන්න පිටත් වෙන්න අනේ මේ දේවයන් අපි මේ ආපු අත බලන්න යන් ඒ නිවකට යන්න බෑ ආයේ මේ ඔබ වහන්සේට වෙන එකක් අපි හොයාගමු ආයේ යන්න ඕන නම් යන්නේ එතකොට උඹ සිටින්නේ දැන් ඔය බිය වෙලාද නෑ බය වෙලා නෙමෙයි දේවයන් එතකොට අර හැම වෙලාවෙම මගේ සමීපයෙන් ඇවිල්ලා කියන්නේ මේ වෙනස කවදා හරි දවසක මම පෙරුම් පුරලා කැලියට අපිට කියලා කොමක් පෙරුම්
පුරලා කෙලිය තාප්පෙට කියලා එහෙමයි. මගේ තාප්පේ අන්න ඒ තාප්පේ අපේ ගමේ කතාවක් දේවයන් වහන්සේ එහෙමයි. කැමැති දැනගන්න මොකක්ද ගමේ කතාව කියලා. නෑ දේවයන් වහන්සේ මෙහෙමයි ඒක මේ අපේ ගමේ පන්සලේ මේ ධර්ම දේශනාවක් පැවතුණා. ඒ ධර්ම දේශනාව පවත්වනකොට දැන් අපේ ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව පවත්වාගෙන යනකොට ධර්ම ශ්‍රවණය කරන කට්ටිය තැන් තැන්වල ඉඳගෙන තමයි ධර්මයේ ශ්‍රවණය කර හිටියේ. දේවයන් වහන්සේ ඔක්කොම මේ අලුතෙන් මේ විවෘත කරපු තාප්පයක් තිබ්බා. ඈ එතකොට තාප්පේ විවෘත කරලා ඕක ඒකත් එක්ක තමයි උත්සවය පැවතුනේ. මොකවත් නෑ ධර්මයේ ශ්‍රවණය කරන අර කොල්ල කුරුත්තෝ ඊටපු ගමම අර ධර්මයේ ශ්‍රවණය කරන ගමන් අර තාප්පෙට හේතු වෙනවා. ඒ වුණාට ආමුදුරන්ට බයයි මේ තාප්පේ හරියට වෙයිලා නෑ මුන් මේක හේතු වුණාම කඩාගෙන වැටෙයි කියලා. ධර්මයේ ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරන අතරතුරේ කිව්වා පින්වතුනි මේ ඔය තාප්පේ අසලින් ඉවත් වෙන්න තාප්පේ කඩාගෙන වැටෙයි පින්වතුනි කිය මතක් කර තමයි ධර්මයේ දේශනා කරේ. ධර්ම දේශනා කළාට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අවබෝධයේ කල්පනාව තිබෙන්නේ අර අලුතෙන් ඉදි කළ තාප්පේ පිළිබඳවයි. මොකද මේ කොල්ල කුරුතු අරකටමනේ හේතු වෙන්නේ. මොනවත් නෑ අපේ මේ ලොකු ස්වාමීන් වහන්සේ දැන් ධර්මයේ දේශනා කරගෙන යනවා. එදා අපගේ ලෝතුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරලා කෙලිය තාප්පෙට කිව්වා. ඒ කියන්නේ පෙරුම් පුරලා කියනකොටම අර කොල්ල කුරුතු අර තාප්පෙට හේතුණා තාප්පේ කඩාගෙන වැටුණා. පෙරුම් පුරලා කෙලිය තාප්පෙට කිව්වා. ඒකයි ගමේ කතාව. ගමේ කතාව. ඒකමක් උනත් මම වහම දෙහිඳි කඩුල්ලේ අභියස තිබුණේ සුන්දර චේතවද පිටුල අවදිමින් සිටියේ. ඒ සුන්දර යුවතිය දකින්න ඕන. මගේ නීතියක් තිබෙනවා. මා නැත ගැටට යම් සුන්දර යුවතියක් සිටිනම් ඒ හැම සුන්දර යුවතියක්ම මගේ හොසමල් යහන අපි සතපෙන්න ඕන. මේ සුන්දර යුවතිය මගේ හොසමල් යහන අපි සතපෙන්න ඕන. අපිට තිබෙන්නේ මේක වගකීම ඉටු කරගන්න. අන්නේ හැම කඩਿੱත්තක්ම ඉටු කරගන්න එකන් මගේ ආරක්ෂාව තහවුරු කරගෙන අර කිව්ව හිඳි කඩුල ළඟ සීරුවේ සිටින එකයි. අපාතරට තුන් වෙනෙක් ආවොත් ඔබ පිළිබඳව බලා ගන්නවා. එපමණයි. යම ඉක්මන් කරලා යමු. Sudu pempal Indina Rameni kewai Mana pandina Sudu pempal Indina Rameni kewai Mana pandina Mama ngadri Rubada Ikasapure Rubada mengadari betul dikasih kehiru
तेरी बता पूरे रूबता कुमरी मन बंदीना सुध से मला लुसीना मग कुमरी मन बंदीना मंगदरी बता दिखता पूरे रूबता कुमरी मन बंदीना सुला सिंगीना मग कुमरी मन बंदीना मंगा तेरी मुगटा दिखता पूरे रूबता मजिया तेरी करम मेरा तेरी करम පළවෙනි දවසේ ඉඳන් පටන් අදවලට අපි දෙගෙන පොඩි පැත්තකින් මොනතන සතුටින් කාලය ගත කරනවා දැන්. දිනක ඔයාලට ඔයාගේ මේ පොඩි පැත්තට පටහසන රජමාලිකාවක් වගේ. ඔයාලා ලබාදෙන සම්බෝධය වගේ බුද්ධි විදිහට රාජබෝධන සමානයි. ඒ පමණක් නෙමෙයි. ඔයාලා ලබාදෙන මේ බුද්ධි ඇති ඒ ඇදුවට මම කලකන්නේ රාජ තැලපිට ලබන අභානවයි. ඒ පමණක් නෙමෙයි. ඔයාමට රජෙක් වගේ මම මොන්සල් කරන රජෙක් ප්‍රමාණවයි. අන්න මගේ සීනේවි. කියන්නේ මේ පාළුවේලා දෙකලා තිබුණ මගේ පුංචි හදන්නකදී ඔයා ගොඩාක් කාලෙකමත් කළා. ඒ ආයතන මගේ ජීවිත කාලෙන්නේ හරියට පහනක දැල්ලක් වෙයි. ඒ මගේ ජීවිතේ ආලෝකයක් වෙලා. ඒ වුණාට මට මතකයි. මම මගේ පුංචි පැත්තකට කැඳාවරේකට ඔයාගේ දිමාතුනේ මගේ පුංචි ඉල්ලුමක් කරනවා. ඔයාම රජකුමාරී කාමත් වගේ දෙකපලා ගන්න කියලා. ඉතින් මම රජකුමාරී කාමත් බලන්න. චාරිකම දෙකට කියන්නේ. මගේ මේ පුංචි අත පැත්තට
අපේ පුංචි පැපතට මාළිගාවක් සමානයි කියලා. ඔයාලට නැතිකුටි. එහෙම හිතන්න එපා. ඒ පැපතේ මට ඇවිත් සියලුම සැප සම්පත් තිබෙනවා. දුප්පත් අපිට පුළුවන් සතුටින් සාකච්ඡා ජීවත් වෙන්න. හරියම සම්පත කරලා කාලා බීලා දුක නැතුව ඉන්නවට අතර තවත් ඇත්තම චාරිකා සත්මෝල් දාස් ඡායිද වරි දාලි බරත් සාද මාලකේ තුනාට මහමෙරක් සින ආදරයක් මගේ හදවත විවා කිරි දිගනවා බණ්ඩා ඔයා කියපු මම එක පොරොන්දුවක් තබන්නා කොහොමද මේ ආත්මය විතරක් වගේ මට පුදුම යම ආත්මයක් පසුම මම ඔයා ප්‍රාර්ථනා කරයි ඉදිරියට තියෙන්නද උපදින හැම ආත්මිකම චාරිකා කියාගෙන මගේ හිතේ හදුවා ඔයගෙන් අපි මම උපදින්නම් තියෙනවාද ඒ ආදරේ සිනහට මගේ හිතේ දෙයක් තියෙනවා මේ ආත්ම පමණක් නෙමෙයි අපි ආත්ම ගණනාවක් පෙරම් පුරාගෙන නැති මේ විදිහට එකතු වෙන්නේ සංසාර වචන තාක්කල් සසරේ ගමන් නිවෙන්න සුදුද මම යන විතරයි අනිත් කොහොමද වෙනවා ඒක නෙවෙයි චාරිකා ඇයි මගේ කටයුතුට බාධා කරලා ඔයා මාව නිවහනට කැඳෙව්වේ මේ ඔයාට කියන්න කොහොමද විශේෂ කාරණාවක් තිබෙනවා මට කියන්නේ යමක් තියෙනවා ඒ ඔයාලා දකින්නකොට සමතියක් මමට වෙනවා මට ඔයාලට කියන්නේ විශේෂ දවසක් තියෙනවා ඇත්තමයි ඒ විශේෂ කාරණාව කොහොමද කියලා දැනගන්න මම බොහොම ප්‍රිය කරනවා මොකක්ද ඒ මට හිතා ගන්න බෑ ඒ රහස ඔයා දැනගත්තට පස්සේ ඔයා මොන විදිහට හැසිරීද කියලා දීවක ඉතින් ඒ රහසක් මට පොරොන්දු නැතේ රාත කිව්වම මට මොනවද ලැබෙන්නේ තෑග්ග කියලා අග්‍රී නබර කියන්න බෝතින්න තුන් බේ රහස කියලා ඒක එහෙම කියන්න බෑ පානකට ඇවිල්ලා කඩලම් කරන්නකෝ ඒ තරම් වටිනා රහසක් ඉතින් එසේන මගේ නබර කියන්නේ කඩලම් කරන්නේ කියන්න බලන්න එක දවසක අපි දෙන්න පොඩි කෙනෙක් සූත් චාරිකා ඒක මගේ කනුට යොමු කරලා හිමීට කියන්න ඕන රහසක් නොවේ අයියෙන් කෑ ගහලා කියන්න මේ ජීවිතේ තාත්තා කෙනෙක් කියනවා කියලා කෑ ගහලා කියන්න ඒ කියන්නේ මම දුන්නේ අතෝ පෙරපොතට පුංචි පෙරපොතට තවත් ඒක සතු දෙන්න